හායි යාළුවනේ, ඔන්න ඉතින් අද ගෙනල්ලා තියෙන්නේ බෝටෝ ඇනිමි සීරීස් එකේ එපිසෝඩ් එකක්. ඒ තමයි 45 වෙනි එපිසෝඩ් එක. මගේ views අඩු වෙලා හින්දා පුළුවන් තරම් වීඩියෝ එක ෂෙයා කරන්න. එහෙනම් මාව subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරලා ඒකම බෙල් අයිකන් එක ක්ලික් කරලා like එකකුත් දාගෙනම අපි ඉක්මනට යමු අද ගෙන ආපු වීඩියෝ එකට. I saw the light inside your eyes tonight, when we're beautiful like diamonds in the ඔන්න ඉතින් සුපිරි හෙඩ්ෆෝන් ටිකක් ඇවිල්ලා තියෙනවා. සින්දු අහන්න, කෝල් ගන්න, ගේමින් වැඩවලට එහෙම සුපිරි බ්ලූටූත් කනෙක්ට් කරලා ඔය ඕන දෙයකට සුපිරි මේ ස්ක්‍රීන් එකේ ගාන දාලා තියෙනවා. මේ ගානට කොහෙවත් ගන්න නෑ. එහෙනම් දැම්ම මේ නම්බරයට මැසේජ් එකක් දාන්න. පළවෙනි සීන් එකෙන් අපිට පෙන්වන්නේ බෝටෝ සහ හිමාවරේ කතා කර කර ඉන්නවා. ඊට පස්සේ උතන ටීවී එකේ අරගලයක් ගැන යනවා. ඒ අර කල්ලියේ ගමේ කට්ටියද කොහෙදෝ. ඊට පස්සේ මෙතනට හිමාවරේලගේ අම්මත් එනවා. ඊට පස්සේ හිනට මේ ගැන කතා කර කර ඉන්නවා මේගොල්ලොත්. ඊට පස්සේ හිනටත් කියනවා රටමැද ගොඩක් ලොකු අවුලක් ඇති වෙලා කියලා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ අර කල්ලිය. ඒගොල්ලෝ සතුටින් ඉන්නේ. මොකද ඒගොල්ලෝ ප්ලෑන් එක සාර්ථක කරගත්ත හින්දා. ඒගොල්ලෝ කියනවා හැමෝම බලන්නේ මේ මිනිස්සුන්ව සංසුන් කරන්න. ඒ අතරේ අපේ වැඩේ කරගත්තා නම් ලේසි. පොඩි දෙයටත් අපි නපුරු අය කියලා ඒගොල්ලෝ දන්නේ නෑ. ඊට පස්සේ අපිට පෙන්වන්නේ රෙස්ටුරන්ට් එකේ ඉන්න බොරුටෝගේ යාළුවෝ ටික. බොරුටෝ දුවගෙන ඇවිල්ලා කියනවා ඕගොල්ලෝ දන්නවද සුපිරි නිවුස් එකක්. එහෙම කියද්දි සාරදා කියනවා දැනටමත් දන්නවා කියලා. ජනේලෙ දිහා පෙන්නද්දි අර උද්ඝෝෂණය දැනටමත් දියුණු වෙලා. නරුටෝ ශිකමරු සායුත් මේ ගැන පොඩ්ඩක් කතා කරනවා. සායි කියනවා මං පොඩ්ඩක් බලන්නම් මේ ගැන කියලා. නරුටෝත් හා කියනවා. ඊට පස්සේ ආය අපිට පෙන්වන්නේ හෝටල් එක. බොරුටෝලා ඔය ගැන කතා කර කර ඉද්දි ඊට පස්සේ ශිකඩායි ඔතනින් යනවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ රියෝගිව. රියෝගි අර ශිකඩායි දුන්න ඉත්තා දිහා බලාගෙන හිතනවා. ශිකඩායි එක්ක ප්ලේ කරපු වෙලාවල් හිතනවා. ඊට පස්සේ එයාගේ කතාව මතක් වෙනවා. එයාගේ තාත්තා හැමෝටම උදව් කරන රස්සාවක් තමා කරලා තියෙන්නේ. මේ ගෑන් එකේ ලොක්කා එයාගේ තාත්තගේ හොඳම යාළුවෙක්. ඊට පස්සේ ඒගොල්ලගේ අම්මත් එයාත් එක්ක හොඳට සතුටින් ඉඳලා තියෙන්නේ. එක දවසක් රෑ රියෝගිගේ අම්මා සහ තාත්තට පහර දෙන්න කට්ටියක් ඇවිල්ලා. ඊට පස්සේ ඒගොල්ලෝ රියෝගිටත් පහර දෙන්නෙද්දි රියෝගේ අයිස් හැකියාව ඒ වෙලෙදි මතුවෙලා. ඊට පස්සේ එයා නැගිටිනවා තමයි පෙන්වන්නේ. එතකොට ඉන්නේ මේ ගෑන් එකේ ලොක්කා. ඊට පස්සේ එයා අහනවා මගේ අම්මයි තාත්තයි කොහෙද කියලා. එයා කියනවා මට සමා වෙන්න මට ඒගොල්ලෝ බේරගන්න බැරි වුණා කියලා. ඊට පස්සේ රියෝගි එතනට ගිහිල්ලා හොඳටම අඬනවා. ඊට පස්සේ ආරයා කියනවා අපිත් ඔයගොල්ලෝ එයාගේ තාත්තා වගේ හැමෝටම උදව් කරමු කියලා. ඊට පස්සේ ඒගොල්ලෝ එතනින් ඇවිදගෙන යනවා. ඇවිදගෙන ගියාට පස්සේ එතනින් එයා හදපු ගෑන් එකේ කට්ටිය මතුවෙනවා. මේක තමා මගේ අලුත්ම බයකොගන් ගෑන් එක කියලා කියනවා. ඊට පස්සේ අපි යුක්තිය සාමය වෙනුවෙන් තමා කටයුතු කරන්නේ කියලා තැනකට යනවා. ඊට පස්සේ ඔහොම කතා කර කර ඉද්දි ඔයත් එනවද අපේ ගෑන් එකට එකතු වෙන්න කියලා රියෝගිගෙන් අහනවා. රියෝගි කල්පනා කරලා එයාට මතක් වෙනවා අම්මා කියපු දෙයක්. අම්මා කිව්වා ඔයාගේ තාත්තා මිනිස්සුන්ට උදව් කරන වැඩක් තමා කරන්නේ. ඊට පස්සේ එයාට අර වෙස් මුහුණ දෙනවා. ඊට පස්සේ එයා ඒක ගන්නවා. ඊට පස්සේ වර්තමානයේදී අර ගෑන් එකේ ලොක්කයිත් අහනවා මොකද්ද ප්‍රශ්නේ කියලා. ඔයාගේ අතේ තියෙන්නේ මොකද්ද කියලා. මේක යාළුවෙක් දුන්න එකක් කියලා. ඊට පස්සේ එයා කියනවා ඔයාගේ තාත්තා හිටියා නම් අද ඔයාව දැකලා සතුටු වෙයි කියලා. ඊට පස්සේ එයා ටික දුර ගිහිල්ලා එයා දිහා අමුතු විදියට බලනවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ ශිකඩායිව. එයා අරයා එනකන් චුට්ටක් වෙලා බලන් ඉද්දි එයා මොකද්ද එකක් උස්සගෙන එතනට එනවා. ඊට පස්සේ රියෝගි අහනවා ඔයා මං එනතුරුද මෙච්චර වෙලා බලන් හිටියේ කියලා. ශිකඩායිත් ඔළුව වනනවා. ඊට පස්සේ ශිකඩායි පුරසාරන් දොඩන්න යනවා මම තමයි අන්තිමේදී දිනන්නේ කියලා. ඊට පස්සේ රියෝගි කියනවා තරඟය අවසාන වෙනතුරු කාටවත් ඒක තීරණය කරන්න බෑ කියලා. ඊට පස්සේ ඒගොල්ලෝ ඔහොම කතා කර කර සෙල්ලම් කරනවා. ඊට පස්සේ චුට්ට රෑ වෙනවා.
ඊට පස්සේ මෙයා කියනවා දැන් කළුවර වැටිලා හින්දා අපි යමුද කියලා ශිකඩායි. ඊට පස්සේ රියෝගි අරගෙන ආපු දේ එළියට ගන්නවා. බලද්දි ඒක ලාම්පුවක්. ඊට පස්සේ ඔහොම ටික වෙලාවක් ඒගොල්ලෝ කතා කර කර සෙල්ලම් කරනවා. ඊට පස්සේ රියෝගි හිතනවා මේකට තමයි ඇත්තටම ෆ්‍රෙන්ඩ්ෂිප් එක කියන්නේ කියලා. එයා ඒ ගැන කල්පනා කරලා තාත්තා ගැනත් හිතනවා. ඊට පස්සේ ශිකඩායි රියෝගිව චෙක්මේට් කරනවා. ශිකඩායි කියනවා ඔන්න මම තරගය අවසන් කරා කියලා. ඊට පස්සේ රියෝගිත් කියනවා මට ආය අදින්න ඉත්තෙක් නෑ කියලා. ඊට පස්සේ රියෝගි අහනවා ආයෙත් අපි සෙල්ලම් කරමුද කියලා. ශිකඩායි කියනවා මම මේ අහන එක ප්‍රශ්නෙට ඔයා උත්තරයක් දුන්නොත් මම සෙල්ලම් කරන්න එනවා කියලා. රියෝගිත් හා කියනවා. ඊට පස්සේ ශිකඩායි එකපාරම අහනවා ඔයා බියෝගන් ක්ලෑන් එකේ කෙනෙක් නේද කියලා. රියෝගි එකපාරම ෂොක් වෙනවා. ඊට පස්සේ රියෝගි කියනවා ඔයා කොහොමද එහෙම හිතන්නේ? මම එහෙම කෙනෙක් නෙමෙයි කියලා. ඊට පස්සේ ශිකඩායි කියනවා එදා බොරුටෝ හමු වුණ දවසේ ඔයා එක කිව්ව දෙයක් හින්දා තමයි මං ඒක කන්ෆර්ම් කරගත්තේ කියලා. අනිත් එක තමයි අද ගෙනාපු ලාම්පුව. එහෙම කියද්දි එයා බය වෙලා ලාම්පුව අතින් හැරිලා කැඩිලා එයා කෑ ගහනවා. ඊට පස්සේ මම මේ පොඩි ට්‍රික් එකෙන් තමයි ඒක අඳුරගත්තේ කියලා කියනවා ශිකඩායි. ඊට පස්සේ ඔයා හිතන්නේ මම මේ සමාජයට අලුත් හින්දා ඔයා මාව සැක කරනව නේද? ඒත් ශිකඩායි පිළිගන්නේ නෑ. රියෝගිට තේරෙනවා මං දැන් මාට්ටු වෙලා ඉවරයි කියලා. ඊට පස්සේ ශිකඩායි කියනවා ඔයා ඔහොම වැඩක් කරන්න එපා. මං ඔයාගේ හොඳටයි මේක කියන්නේ කියලා. එයායි ශිකඩායි කියනවා කොල්ලෝ 5 දෙනෙක්ට විතරක් එකතු වෙලා ලෝකය වෙනස් කරන්න බෑ. ඔයා ඉක්මනට අයින් වුණොත් ඔයාට හොඳයි කියලා. ඊට පස්සේ රියෝගි ටික වෙලාවක් කල්පනා කර කර ඉඳලා එකපාරම ශිකඩායිට පහර දෙනවා. ශිකඩායිට කියනවා ඔයා මං තරම් බලවත් නෑ. මොකද මට ඔයාව ලේසියෙන් පරාද කරන්න පුළුවන් කියලා. ඊට පස්සේ ශිකඩායි කෑ ගහක් කියනවා ඔයා ඔය දේ නම් කරගන්න එපා කියලා. ඊට පස්සේ රියෝගි මාක්ස් එක දාගන්නවා. ඊට පස්සේ රියෝගි ආයෙ ශිකඩායිට පහරක් එල්ල කරලා ශිකඩායිට එන්න බැරි වෙන්න විදිහට හදලා එයා මාක්ස් එක දාගෙන එතනින් පැනලා යනවා. යන ගමන් හිතනවා සමාවෙන්න ඒක ගොඩක් දුක් හිතෙන වෙලාවක් තමා ශිකඩායි කියලා. ඊට පස්සේ එයා පරණ මතකයන් මතක් කරන ගමන් මේ එපිසෝඩ් එකත් මෙතනින් ඉවර වෙනවා. එහෙනම් යාළුවනේ මගේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරලා ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරන්න. මගේ views අඩු හින්දා මට මුකුත් කරගන්න බැරුව ඉන්නේ. මං හැමදාම එක වීඩියෝ එකක් දාන්නම්. නිමාඩුවෙන් පස්සෙත් පුළුවන් තරම් දානවා. එහෙනම් මාත් එක්ක සෙට් වෙලා ඉන්න. අද වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. ඔයගොල්ලෝට සුබ දවසක්.